එදා ගෙවුණු බදාදා දවසක්. ඉතින් ඒ ගෙවුණු බදාදා දවසය කොහොමද ගෙවුනේ කියලා බලන්න මාත් එක්ක එකතු වෙලා ඉන්නකෝ. ඉතින් උදේ නැගිටලා මම මූණ හිම සෝදගෙන ඇඳ අස් කරලා එහෙම දවස පටන් ගන්න තමයි මේ හදන්නේ. ජීවිතේ තියෙන දවස් ඉක්මනින්ම ඇත්තටම ගෙවිලා යනවා කියලා හිතෙනවා. මොකද අපි මේ ගත කරන හැම මොහොතක්ම විඳින්න සතුටින් ඉන්න ඕගොල්ලෝ පුරුදු වෙලා ඉන්න. ගෑනු ළමෙක් වුණාම ලස්සනට පිළිවෙලට පිරිසිදුව ජීවත් වෙන්න ඕනේ. ඒක මම හිතන විදිහට ඒක අනිවාර්යයෙන්ම ගෑනු ළමයෙක්ගේ පුරුද්දක් වෙන්න ඕන. ඉතින් මං ඒ වගේ කෙනෙක් වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් මගේ ජීවිතය ලස්සන වෙන්න මොන දේවල්ද කරන්න ඕනේ කියලා මම හිතන කෙනෙක්. පහන තියෙන තැනත් මං අස් කරලා ගේ අතු ගාලා එහෙම මම මේ සූදානම් වෙන්නේ බුදුන් වඳින්නයි. ඉතින් අද බදාදා දවසක් නිසා එළිය දෙවියන්ගේ පිළිම තියෙන තැනටත් පූජාව අපි පූජා කරනවා. ඉතින් මගේ YouTube channel එක Memories of Love. ඔන්න ඉතින් මගේ වීඩියෝ බලනවා නම් ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලට ගොඩක් මං ආදරේ. ඉතින් හැබැයි මගේ වීඩියෝ බලන මාව subscribe නොකර එයාලටයි මම මේ කියන්නේ. ඉතින් මාව subscribe කරලා මගේ වීඩියෝ බලන්න කියලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මට ඔයාලට පෙන්නන්න කියලා හිතුණා මම පූජා කරන මල්ලට්ටි වල ලස්සන. ඉතින් මං ඇත්තටම ඒක ආසාවෙන් කරන දෙයක්. ඉතින් මේ විදිහට මම පූජා කරලා මගේ හිත නිදහස් කරගෙන හිතට සැනසීමක් අරගෙන දවස ඔන්න මේ විදිහට පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මගේ දවස පටන් ගන්නවා. ඉතින් උදේට කාලා මං අද පුංචි වැඩක් පුංචි කිව්වට පුංචිමත් නෙමෙයි ලොකු වැඩක් කරන්න හදන්නේ. මොකද කාලෙක ඉඳන් මම බලාගෙන හිටිය වැඩක්. මොකද මේ දවස් ටිකේම වැස්ස තිබුණේ. ඉතින් මේ තියෙන සූර්යකාන්ත මං කඩෙන් ගෙනහලා හිටවපු පැල. ඉතින් ඒකෙන් පැල 3ක් තිබුණේ. ඉතින් එක පැලයක මලක් පිපිලා තිබුණා. ඉතින් ඒක මම පොඩක් එහෙ කරන්න ගිහින් කැඩුණා. ඉතින් අද කරන්න හදන්නේ මෙන්න මේ කොටස සුද්ධ කරලා ඉවර කරගන්න. බලමු පුළුවන් වේද කියලා මට. පේනවනේ කැලෑව ඇත්තටම ගොඩක් කැලෑව විල තියෙන්නේ. මොකද වැස්ස නිසා. ඉතින් කලින් සුද්ධ කරපු ටිකක් දැන් එළිලා ගිහින් තියෙන්නේ. ඔතනම ඊට එහා පැත්තේ තියෙනවා මේ තියෙන්නේ. ඉතින් ඒකේ කරලුත් හදලා හැබැයි වැඩි මම ඒකට සාත්තුවක් ගන්න නැති නිසා ඒක එහෙ විදිහටම තමයි තියෙන්නේ. ඉතින් ওই ටිකත් අයින් කරලා දාන්න ඕන. ඉතින් මම වෙන ඇඳුමක් දාගෙන වැඩේ පටන් ගන්න තමයි මේ හදන්නේ. වැඩේට ඕන කරන බඩු ටිකක් මම ඉතින් ගන්නවා. ඉතින් අපි වැඩේ පටන් ගමු. කාටකෝපි බොන අතරේ මං ඔයාලට කියන්නම්කෝ පෙන්නන්නම්කෝ කියන්නම්කෝ නෙමෙයි. ඉතින් ඔන්න ඔය චුට්ට තමයි මට ඉවර කරගන්න පුළුවන් උනේ ඒ ටික වෙලාවට. ටික මේ ටික ඉවර කරගන්න තමයි මගේ හිතේ තියෙන්නේ. නම් බලමු මං කොච්චරක් කොයි විදිහට ඉවර කරගන්නේද කියලා. ඉතින් ඔයගලන්ට කම්මැලිද දන්නේ නැහැ වීඩියෝ එක බලද්දී. ඉතින් මම මේ ගෙදර කරන වැඩ ටිකනේ. ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඇත්තටම මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. මම subscribe කරලා නැත්නම් ආයෙමත් මතක් කරනවා එකතු වෙන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට වැඩේ ඉවර කරලා තමයි මේ ඉන්නේ. ඔයගොල්ලෝ දකින්න ඇති කොච්චරක් කරලා තියෙනවද කියලා. ඉතින් මේ වැඩෙත් ඉවර වෙලා මම කහට කෝප්පයක් ආයෙමත් බොනවා. මම කහට බොන්න පුරුදුනේ ළඟදී. පිටිනම් බොන්න අකමැති කෙනෙක්. තේ ඉඳලා හිටලා බොන කෙනෙක්. ඉතින් ওই වැඩ ටික ඉවර වෙලා මට ඇත්තටම බඩගින්නක් දැනුනේ නැහැ. නාලා එහෙම කාලා
ඊට පස්සේ බුදුන් ඇඳලා තමයි දෙවියන්ට පූජාව තියලා දවස් ඉතින් අවසන් වෙනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉඳපුවාලට මම ගොඩක් ආදරෙයි. අදට ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ඉන්න.